මං වලට පෙන්නුවානේ කුස රජුරෝ ඇවිල්ලා මුළු දඹදිවටම අග රජුරෝනේ පුතේ. හරි යාට තිබුණේ මොනවද? බලය. බලයේ උපරිම තිබුණ කෙනා නිමියා. හරි කුස රජුරවන්ට ඇත්ති තරම් බලය තිබුණා. මුළු දඹදිවම මෙයා තමයි අග රජුරෝ. හරි ප්‍රභාවතීගේ තාත්තා පවා යටත් වෙලා ඉන්නේ කුස රජුරවන්ට. අග රජුරෝනේ. හරියට ඇමරිකන් ජනාධිපති වගේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ. හරි පොරට හැමෝම යටත්නේ. හරි ඊළඟට හරි මෙයාට තිබුණා හොඳ උගත්කම. හරි ඒ වගේම මෙයාට තිබුණා පුතේ උගත්කම හරි ධනය. මේ ඔක්කොම එයාට තියෙනවනේ. ධනය, බලය, උගත්කම තේනද? ඊළඟ වංශය, සූර්ය වංශයේ වංශය මේ ඔක්කොම එයා ඉහළයි. එයාට නැත්තේ මොනවද? එයාට නැත්තේ එකම එක දෙයයි. එයාට නැත්තේ රූපය. මේකෙදි කුස රජු රූපේ. හරි ඒතකොට ප්‍රභාවතීට බලේ නැහැ. කුස රජුවන්ට තරම් බලේ නැහැ. කුස රජුවන්ට තරම් උගත්කම නැහැ. හරි කුස රජුවන්ට තරම් ධනයක් නැහැ. හරි ඒ වගේම කුස රජුවන්ට තරම් ඉහළම වංශයක නේ වංශයක් නැහැ. සාමාන්‍ය රජ කෙනෙක්ගේ දුව. මෙයාට තියෙන රූපය. නෑ ඇත්තටම කවුද ආඩම්බර වෙන්න ඕනේ පුතේ මේකේ? කවුද ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ? කුස රජුරෝ. එයාට ක්වොලිෆිකේෂන් වැඩි. ප්‍රභාවති එකක් තියාගෙන තමයි මේ තටබන්නේ. තේරෙනවද? දැන් කුදී කියන්නේ ওই කතාව. අදිත් උට තියෙන ලස්සන විතරයි. හරි අර රජුරවන්ට එහෙම නෙමෙයි. ඇතිතරම් තියෙන මේවා. තුගේ රූපේ මොනවටද කියලා අහනවා. වයින්නවා දැන්. හරි. බලන්න ඒක කියන විදිය. හරි බලමු මොකද වෙන්නේ කියලා. යම් බලන්න. නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන් දෙද්දි කට පුරාම යයි තව අලුත් උමුන් හොයානේ